ගෙදරදීම රසට නැවුම් බිම්මල් ටිකක් වගා කරගන්න පුළුවන් වුණා නම් කොහොමද? ගොඩක් දෙනෙක් හිතන්නේ මේක හරිම අමාරු සංකීර්ණ වැඩක් කියලා. ඒත් අත්තටම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම් වලට අනුව ඔයිස්ටර් බිම්මල් වගාව කියන්නේ හිතනවට වඩා ගොඩක් සරල, ඒ වගේම හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ව්‍යාපෘතියක්. ඒකල අපි බලමු මේ වැඩේ හරියටම කරගන්නේ කොහොමද කියලා. ඔව්, මේ ප්‍රශ්නෙට උත්තරේ ඇත්තටම හිතනවට වඩා හරිම සරලයි. මේ විග්‍රහය පුරාවට අපි ඒකට අවශ්‍ය පියවරෙන් පියවර මාර්ගෝපදේශය පැහැදිලිවම කතා කරනවා. හොනේ, මේ තියෙන්නේ අපි යන්න ගමන්. පටන් ගන්න තැන ඉඳලා සාර්ථක බිම්මල් අස්වැන්නක් අතර ගන්නකම්ම අවශ්‍ය කරන හැමදේම අපි මේ කොටස් 6 යටතේ කතා බහ කරනවා. හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි කොටසට. ඇයි මේ වෙන බිම්මල් වර්ග මෙච්චර තියෙද්දි අපි විශේෂයෙන් මේ ඔයිස්ටර් බිම්මල් ගැන කතා කරන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මෙන්න මේකයි ලොකුම වාසිය. ඔයිස්ටර් බිම්මල් හරිම නම්‍යශීලී. ඒ කියන්නේ ලොකු ගණන් දීලා උපකරණ ගන්න ඕනේ නැහැ, දැඩිව පාලනය කරන කාමර ඕනේ නැහැ. හරිම සරල ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් පාවිච්චි කරලා වගා මාධ්‍ය හදාගන්න පුළුවන්. ඉතින් කුඩා පරිමාණයෙන් මේ වඩේට අත ගහන්න ඉන්න කෙනෙක්ට මේක නියමෙටම ගැලපෙනවා. හොඳයි. දැන් අපි ආව වගාවේ අත්තිවාරම දාන තැනට. මේක හරියට රස කෑමක් හදන්න පාවිච්චි කරන හරිම සරල, පැහැදිලි වට්ටෝරුවක් අනුගමනය කරනවා වගේ වැඩක්. සාර්ථක වගාවක පදනම තමයි මේ පෝෂ්‍යදායී උපස්තරය. එමත් නැත්නම් මාධ්‍ය. ලීකුඩු කියන්නේ මූලික මාධ්‍ය. ඊට පස්සේ හාල් නිවුඩු, සෝයා පිටි වගේ දේවල් වලින් තමයි බිම්මල් වලට අවශ්‍ය පෝෂණය එකතු වෙන්නේ. ඇත්තටම මේ මිශ්‍රණය තමයි බිම්මල් වර්ධනයට අවශ්‍ය ඉන්ධන සපයන්නේ. වගා මලු ටික පිළිවෙලට හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ මේ සරල උපකරණ ටික විතරයි. මේවා හරිම ලේසියෙන් හොයාගන්න පුරුවන් දේවල්. හරි. වගාවේ සාර්ථකත්වයට කෙලින්ම බලපාන දෙයක් තමයි පරිසර තත්ත්ව හරියට පාලනය කරන එක. අපි දැන් බලමු මූලාශ්‍රයේ තියෙන ප්‍රධාන බිම්මල් ප්‍රභේද තුනට අවශ්‍ය පරිසරය මොන වගේද කියලා. වගාව පටන් ගන්න කලින් Taman ඉන්න ප්‍රදේශයේ දේශගුණයට ගැලපෙනම ප්‍රභේදය තෝරගන්න එක හරිම වැදගත්. මෙතනින් අපිට ප්‍රධාන ප්‍රභේද තුන ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ටිකක් උෂ්ණත්වය වැඩි පැත්තක ඉන්නා නම් ඇබලෝනි බිම්මල් හොඳ තේරීමක් වෙන්න පුළුවන්. මේ තමයි වගාවේ ආරම්භකම අවධිය. මයිසීලියම් කියන්නේ දිලීරය ජාලය අපි හදාගත්ත වගාමල්ල පුරාම හොඳින් පැතිරෙන්න නම් මේ උෂ්ණත්ව පරාසය හරියටම පවත්වා ගන්න එක අත්‍යවශ්‍යයි. ඔන්න දිලීර ජාලය සම්පූර්ණයෙන්ම පැතිරුණාට පස්සේ බිම්මල් කැකුළු හට ගැනීම පටන් ගන්න පොඩි උත්තේජනයක් දෙන්න ඕන. ඒකද තමයි මේ උෂ්ණත්වය වෙනස් කිරීම කරන්නේ. මේක හරිම තීරණාත්මක පියවරක්. හොඳයි. දැන් මේ තියෙන්නේ සම්පූර්ණ දත්ත සටහන. හැම බිම්මල් වර්ගයකටම වර්ධනයේ හැම අධීරකදීම ඒ කියන්නේ දිලීරය හැදෙන කාලේ, කැකුළු වෙන කාලේ, බිම්මල් ලොකු වෙන කාලේ මේ හැම අවස්ථාවකටම ගැලපෙන උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, කාබන් ඩයොක්සයිඩ් මට්ටම, ආලෝකය වගේ හැම විස්තරයක්ම මෙතන තියෙනවා. අවශ්‍ය නම් මෙතනදී පොඩ්ඩක් නවත්තලා මේ විස්තර ටික හොඳට බලා ගන්න. හරි. දැන් අපි එන්නේ වගාවේ සක්‍රීය වර්ධන අධියරට. බීජ ටික දාලා වගාමලු හැදුවට පස්සේ පළවෙනි අස්වැන්න යනකම් වෙන ප්‍රධාන සංදි ස්ථාන මොනවද කියලා අපි බලමු. බලන්න හැම බිම්මල් වර්ගයකම දිලීරය පැතිරෙන්න යන කාලය එක වගේ නැහැ. ඇමරිකන් සහ පින්ක් ඔයිස්ටර් වලට මාසයක් වගේ යනකොට ඇබලෝනි බිම්මල් වලට ඊට වඩා සැලකිය යුතු තරම් දිග කාලයක් යනවා මල්ල සම්පූර්ණයෙන්ම සුදු පාට වෙන්න. හොඳම තත්ත්වේ වැඩි අස්වැන්නක් ගන්න නම් මේ කරුණු ටික හරිම වැදගත්. විශේෂණ මතක තියාගන්න බිම්මල් පොකුරම එකපාර නෙලා ගන්න එක සහ වතුර ගහද්දි මීදුමක් වගේ ඉසින එක. මේ වගේ සරල දේවල් වලින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි කතා කරමු වගාවක් කරද්දී එන්න පුළුවන් අභියෝග ගැන. ඒ කියන්නේ පලිබෝධ සහ රෝග. හැබැයි මේ වජ කලින්ම සූදානම් වෙලා හිටියොත් ලොකු ප්‍රශ්නයක් කරගන්නේ නැතුව වගාව බේරගන්න පුළුවන්. වගාවේ මොකක්ක යමුත්තක් දැක්කොත් කලබල වෙන්න එපා. සාමාන්‍යයෙන් නැති වෙන ගැටලු බොහොමයකට හරිව සරල කළමනාකරණය කරගන්න පුළුවන් විසඳුම් තියෙනවා. බලමු මොනවද කියලා. මේ වගුවෙන් බහුලවම දකින්න ලැබෙන දිලීර රෝග ගැන පැහැදිලිවම පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ රෝග ලක්ෂණ, ඒවට හේතු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන විසඳුම්. මේක ඉක්මනින්ම රෝගයක් හඳුනා ගන්න හොඳ උදව්වක් වෙයි. වගාවට හානි කරන්න පුළුවන් ප්‍රධාන පලිබෝධකයන් සහ ඒ අයව පාලනය කරන්න පුළුවන් ක්‍රම තමයි මෙතන තියෙන්නේ. බලන්න ගොඩක් වෙලාවට කාබනික පාලන ක්‍රම තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඔන්න දැන් අපි එනවා මේ සම්පූර්ණ ක්‍රියාවලියේම වඩාත්ම තෘප්තිමත් කොටසට. ඒ තමයි මහන්සියේ ප්‍රතිඵල. ඒ කියන්නේ අස්වැන්න නෙලා ගන්න එක. මෙන්න මේක තමයි දරව උත්සාහයට ලැබෙන ප්‍රතිඵලය.
සාමාන්‍යයෙන් එක වගා මල්ලකින් ග්‍රෑම් 300ක් 400ක් අතර නැවුම් බිම්මල් අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේක හරිම දිරිගන්වන සුළු අගයක්. හොඳයි අපි මේ විග්‍රහය අවසන් කරන්නේ පොඩි දෙයක් හිතන්න ඉඩ තියලා. මේ අලුත් ව්‍යාපෘතිය සාර්ථක වුණාම ඒ පළවෙනි මස්වන්නෙන් හදන රසමරස කෑම මොකද්ද? ඒ ගැන හිතන එකත් මේ ගමනට හොඳ පෙළඹවීමක් වේවි.